උපුටා ගැනීම. ගරු සභාපතිතුමනි, ගඩොලින් තනා තිබූ රෝම පුරවරයක් තමාට හිමි වුවද තමා ඒ රෝම පුරවරය කිරිගරුඩවලින් නිම කළ බව මහා ඔගස්ට අධිරාජයා ස්වකීය විජයග්‍රහණය ගැන ආඩම්බරයෙන් යුතුව පැවසීය. මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිල අඩු ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවතුන්ගේ ප්‍රවේණි උරුමයක්ව පැවති අධ්‍යාපනය දුගී දුප්පතුන්ගේ සදාකාලික උරුමය බවට පැමිණ වූ බවත් සාඩම්බරයෙන් පැවසීමට රාජ්‍ය මන්ත්‍රණ සභාවට හැකි වූ විට ඒ ආත්ම වර්ණනාව ඔගස්ට අධිරාජයාගේ ආත්ම වර්ණනාවට වඩා කෙතරම් ශ්‍රේෂ්ඨද? ඒ නිදහස් අධ්‍යාපනය පිළිබඳ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී හඩ අවදි කළ ආකාරයයි. එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගූ ඒ උතුම් මිනිසා ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන් නොසිටින්නට නිදහස් අධ්‍යාපනය අපට සිහිනයක්ම වන්නට තිබුණා. එදා ධනවතුන්ගේ ප්‍රවේණි උරුමයක්ව පැවති අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ එතුමන්ට නිදහස් අධ්‍යාපනයෙන් ඵල ලබන ඔබත් මාත් ඇතුළු අප සියලු දෙනාම සදා ණය ගැතෙයි. නිදහස් අධ්‍යාපනයේ පීතෘන් වන අප පාසලේ නිර්මාතෘ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන් වෙනුවෙන් මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ දරුවන්ගේ උත්තමාචාර්යයි මේ.